දකුණේ සියලු දිස්ත්‍රික්කවල උඩින්ම තියලා තියෙනවා මේගොල්ලන්. හැබැයි දකුණටමයි ගහන්නේ. මේ බෙන්තරගංගෙන් එහා පැත්තේ උන් දෙන්නෙක් මෙතන මේ වාඩිලා ඉන්නේ. දෙන්නම. හරිද? හැබැයි අපිට දකුණේ කියන්න ලැජ්ජ වෙන තැනකට මේගොල්ලෝ කියනවා දකුණ. ඇයි? කුරුකාරයෝ දකුණෙන් කියලා කියන්නේ. ඔව් අයිස් මහා ඔක්කොම අහුවෙන් දකුණෙන් කියලා. දකුණේ විතරනේ මේ ඔක්කොම අහුවෙන්නේ. ඉනි මැරෙන්නේ දකුණෙන් කියලා කියන්නේ. ඔන්න ලැජ්ජ හිතෙන්නත් ඕනේ හැබැයි. මොකද දන්නවද මේ වගේ මේ රට ව්‍යසනයට පත් කරන්න පුළුවන් මේ වගේ රටේ ඉන්න මායංකාරයෝ ටික බලය ලබා දීමේදී ඔයිට වඩා අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඡන්දය කියන්නේ නිකන් අපි මෙයාට දීලා බලමු. අපි ටෙස්ට් කරලා බලමු. මේ පාර මෙයාව මේ දීලා බලනවා අපි බලමුකෝ ඒගොල්ලන්ටත් අවුරුදු 5ක් දීලා. එහෙම සෙල්ලම් කරන්න පුළුවන් එකක් නෙමෙයි මහත්තයෝ. ඔබ සෙල්ලම් කරන්නේ ඔබේ අනාගතයත් එක්ක. අනිත් දකුණට ගහන්නේ ඇයි? දකුණට ගහන්නේ ඇයි? දකුණටම ගහන්නේ මේකනේ සිංහල බෞද්ධ හරය තියෙන තැන ඔතනනේ. ඔතනනේ ඉන්නේ අර කඩාගෙන ඉස්සරහට එනේ උන් ටිකේ. දකුණේ ඡන්දය අරගෙන ගිහින් තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශය නැති කරේ. දකුණේ ඡන්දය අරන් ගිහිල්ලා තමයි අර බුද්ධ ශාසන අමාත්‍යාංශයට බුද්ධ ශාසන ඇමතිවරයෙක්වත් නැති කරේ. ඉතින් ඒක නිසා මේවා දකුණේ උන්ට දැනෙන්න ඕනේ. දැන් බෙන්තරගාගේ හැපැත්තේ ඉපදිච්ච උන්ට මේක දැනෙන්න ඕනේ. දැන් නම් දැනিলা තියෙන්නේ. ඒකෙන්ද මේක කොච්චර දැනিলাද කියනවනම් ආණ්ඩුව ඡන්දයකට යන්නේ නැති ලෙවල් එකකට දැනලා තියෙනවා. අනික තමයි දකුණේ මේක බලන කොල්ල කෙල්ලන්ට කියන්න තියෙන්නේ. උඹලා ගාල්ල වෙන්න පුළුවන්. උඹලා මාතර වෙන්න පුළුවන්. උඹලා හම්බන්තොට වෙන්න පුළුවන්. ආඩම්බර වෙන්න. එච්චරයි කියන්නේ. උඹලා ඒ දිස්ත්‍රික්ක වල ඉපදිච්ච එකට උඹලා ආඩම්බර වෙයලා. බෙන්තරගාගෙන් එහා පැත්තේ ඉපදිච්ච එකට උඹලා ආඩම්බර වෙයලා. මේක එක ගහන කැම්පේන් වලට අහු වෙන්න එපා.